අපිට යම් සංඛ්‍යාවක් දුන්නාම කොහොමද කලාප වලට වෙන් කරන්නේ සහ සංඛ්‍යාව සම්මත ආකාරයෙන් ලියන්නේ කොහොමද කියලා අද මේ වීඩියෝ එකෙන් බලමු. ඔන්න සංඛ්‍යාවක් දුන්නාම පිටිපස්සින් ඉඳලා තුන් දෙනා ගණන් කරලා මේ විදිහට පැන්සලෙන් ඉරි කැල් ටික ගහගන්න. ඇයි අපි මෙහෙම කරන්නේ? යම් සංඛ්‍යාවක් කලාප වලට වෙන් කළාම එක් කලාපයක ඉන්න පුළුවන් ඉලක්කම් ගන්න 3යි. එහෙනම් පිටින් පස්සේ ඉන්න ඉලක්කම් 3න් යුක්ත කලාපයට අපි කියනවා එක කලාපය. ඊළඟ ඉලක්කම් 3න් යුක්ත කලාපයට අපි කියනවා දහස් කලාපය. ඊට පස්සේ ඉන්න ඉලක්කම් 3න් යුක්ත කලාපයට අපි කියනවා මිලියන කලාපය. හරි. එතකොට අවසානයේ අපිට ඉදිරියෙම ඉන්න ඉලක්කම් 3න් යුක්ත කලාපයට අපි බිලියන කලාපය කියලා කියනවා. හරිද? එතකොට මේ අතරමඟ කලාප වලට ඉලක්කම් 3ට අඩුවෙන් ඉන්න බෑ. හැබැයි ඉස්සරහින්ම අවසානයේ වෙන් වෙන කලාපේ 1ක් 2ක් 3ම ඉන්න පුළුවන්. හරි. එතකොට අතරමඟ ඒවා ඉන්න පුළුවන්ද 3ට අඩුවෙන්? එහෙම ඉන්න බෑ. හරිද? එතකොට අනිවාර්යෙන් සංඛ්‍යාව පිටිපස්සින් ඉඳලා තුන් දෙනා වෙන් කරගෙන යන්න. ඊට පස්සේ අපි කරන්නේ මේ වෙන් කරගත්තු කලාපයක ඉන්න ඉලක්කම් 3න් යුක්ත සංඛ්‍යාව කියලා කලාපේ ළම ලියන එක. හරි. එතකොට සංඛ්‍යාව සම්පූර්ණයෙන් සම්බතාකාරයෙන් ලියන විදිය තමයි මේ කියලා දෙන්නේ. එහෙනම් බිලියන කලාපේ ඉන්නේ 732 නිසා මම ලියනවා 732 බිලියන. එහෙනම් මිලියන කලාපේ ඉන්න 87ක් බිඳුව අයින් වෙනවනේ. එතකොට 87නේ අපිට කියවන සංඛ්‍යාව 87 මිලියන. එහෙනම් දහස් කලාපේ මට කිසිම අගයක් පේන්නේ නැහැ. ස්ථාන 3ම බිඳු වෙලා තියෙනවා. එහෙනම් අපි ඒක ලියනවද? බිඳු දහස් එහෙම ලියන්නේ නැහැ. ඒක ලියන්නේ නැහැ. එතකොට ආයෙම ඒක කලාපේ ඉන්නවා අපිට 320. එහෙනම් අවසාන කරනවා 320 කියලා. එහෙනම් මේක කොහොමද කියවන්නේ සම්මත විදියට? 732 බිලියන 87 මිලියන 320 කියලා සංඛ්‍යාව කියවනවා. ඊට පස්සේ වන්න මම තව උදාහරණ කිහිපයක් අරගෙන සම්මත ආකාරයෙන් ලියලා සහ කියවන ආකාරය කියලා දෙන්න යනවා. මම සංඛ්‍යාවක් ලියා ගන්නවා මෙන්න මේ විදියට. එහෙනම් මුලින්ම අපි මොකද කරන්නේ? පිටිපස්සින් ඉඳලා 3 කවුන්ට් කරලා පැන්සලෙන් ඉරි ගහගත්තා. හරි. එහෙනම් දැන් මොකද වෙන්න ඕන? පිටින් පස්සේ ඉන්න එක්කෙනා එක කලාපය. ඊළඟ 3 දෙනා දහස් කලාපය. ඊළඟ 3 දෙනා මිලියන කලාපය. පළවෙනි ගානේ හින්දා මම චුට්ටක් ලියන්නම් මෙහෙම. මෙයා මිලියන, මෙයා දහස්, මෙයා ඒකක. ඕගොල්ලොත් පැටලෙනවා නම් පළවෙනි අකුර විතරක් හරි දාගෙන කියවන විදිය ට්‍රේන් කරන්න. හරිද? ඊට පස්සේ දැන් මේකේ මිලියන කලාපය 890නේ. එහෙනම් ඔන්න 890 ස්පේස් 0.21 ස්පේස් 432. එන ඉරි ගහපු තැන් වලින් ස්පේස් එක තියතිය අපි ලිව්වා. එහෙනම් කියවන්නේ කොහොමද? 880 මිලියන. එහෙනම් 21 ඉන්න දහස් කලාපයේ 21432 කියලා කියවනවා. හරි. එතකොට ඉරි ගහපු තැන් වලින් තමයි ස්පේස් එක තියාගෙන යන්නේ. හරි. තව උදාහරණයක් ගන්නවා. හරි. ඔන්න කවුන්ට් කරනවා. 1 2 3යි 1 2 3යි. මෙන්න මෙතන දෙන්නේ කිතුරුනා. මම කිව්ව මතකයිනේ. ඉස්සරහ මේකේ 3ට අඩු වෙන්න පුළුවන්. එහෙනම් 40 ස්පේස් 0.2 ස්පේස් 131. දැන් එහෙනම් මෙන්න මේ 40 ඉන්න 1 2 3යි කියන මිලියන කලාපය. එහෙනම් 40 මිලියන. දහස් කලාපේ දෙකක් ඉන්නවා. එහෙනම් 2000 ඒකක කලාපේ 131ක් ඉන්නවා. එහෙනම් 131. එහෙනම් 40 මිලියන 2131 කියලා සංඛ්‍යාව කියවනවා. එහෙනම් ඔන්න තව උදාහරණයක් ගන්නවා මේ විදියට. හරි. ඔන්න තුන් දෙනා කවුන්ට් කරලා වෙන් කරනවා. 1 2 3යි 1 2 3යි 1 2 3යි ඔන්න ඉස්සරහ මේකේ එක්කෙනයි. හරිද? අවුලක් නැහැ. ඉස්සරහ මේකේනේ. හරි. එහෙනම් ඔන්න 1 2 3 4ක් ඉන්නවනේ. හරි. එහෙනම් 3 430 ස්පේස් 121 ස්පේස් 0.25. හරි. එහෙනම් ඔන්න 1 2 3 4ක් ඉන්නවා. එහෙනම් කලාප 4ම ෆිල් වෙලා බිලියන කලාපේ 3. එහෙනම් 3 බිලියන 430 කියලා කියන්නේ මිලියන කලාපේ ඉන්න එක්කෙනා. එහෙනම් 430 මිලියන 121,000 5 කියලා සංඛ්‍යාව කියව ගන්නවා.